ICC ටූර්නමන්ට් එකක් ආවම ඉන්දියා ටීම් එක දකිනකොටම ගොඩක් අය හිතෙනවා මේකත් ඉන්දියාවටම තමයි කියලා. ඇත්තටම ඉන්දියා ටීම් එක ICC ටූර්නමන්ට් වල මෙච්චර ස්ට්‍රෝං වෙන්නේ ලක් එක නිසා නම් නෙවෙයි. හොඳ සැලැස්මක්, මානසික ශක්තියක් සහ අත්දැකීම් නිසා. පළවෙනි හේතුව තමයි මානසික ශක්තිය. ලොකු මැචස් වල ප්‍රෙෂර් එක වැඩි වුණත් ඉන්දියන් ප්ලේයර්ස්ලා කලබල වෙන්නේ නැහැ. උන් සංසුන්ව ඉඳලා හොඳ තීරණ ගන්නවා. දෙවෙනි හේතුව තමයි බැටින් ලයින් අප් එක. ආරම්භක පිතිකරුවන් හොඳ ස්ටාර්ට් එකක් දුන්නම මැද පෙළ පිතිකරුවන් මැච් එක කන්ට්‍රෝල් කරලා අන්තිමට ෆිනිෂර්ස්ලා මැච් එක ඉවර කරනවා. තුන්වෙනි හේතුව තමයි බෝලින් ඇටැක් එක. ස්පින් සහ ෆාස්ට් බෝලින් දෙකම බැලන්ස් වෙලා තියෙන නිසා ඔප්ෂන් බැටර්ස්ලාටත් ලේසි නෑ. ඉන්දියා ටීම් එක බොහෝ වෙලාවට තමන්ගේ කන්ඩිෂන් වල ප්ලේ කරනවා. ඒත් එක්කම ලොකු ක්‍රවුඩ් සපෝට් එකක් තියෙනවා. IPL එකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එකත් ලොකු හේතුවක්. වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලත් එක්ක ප්ලේ කරලා ප්‍රෙෂර් සිටුේෂන් වල ඕල්රෙඩි ඔවුන් හුරු වෙලා ඉන්නවා. ඉන්දියන් ප්ලේයර්ස්ලා ස්මාර්ට් ක්‍රිකට් එකක් ප්ලේ කරනවා. ඔවුන් හැම වෙලාවම මැච් සිටුේෂන් එක බලලා ඒකට හොඳම ඩිසිෂන් එක ගන්නවා. ඉතින් සරලවම කියනවනම් ඉන්දියා ICC ටූර්නමන්ට් ස්ට්‍රෝං ඉන්නේ ටැලන්ට් එකකින් විතරක් නෙමෙයි. සිස්ටම් එකේ එක්ස්පීරියන්ස් එක සහ ස්මාර්ට් තින්කින් නිසා. ඔයා හිතන්නේ ඉන්දියා ටීම් එක මේ ඩොමිනේට්ස් එක දිගටම තියාගනී කියලාද? කමෙන්ට් එකකින් කියන්න.